ඔයාගේ DNA අද වෙනකම්ම මේ ලෝකේ ඉපදුණු කිසිම මිනිස්සෙකුගේ තිබිලා නැහැ සහ අනාගතේ ඉපදෙන මිනිස්සෙකුගේ තියෙන්නෙත් නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ අපි හැමෝම ගොඩක් විශේෂයි. දැන් ඒක අපි නිකන් අර ෆිලොසොෆිකල් විදිහට කියනවා නෙමෙයි. ඇත්තටම කල්පනා කරලා බලන්නකො ඔයාගේ යාළුවෝ ටිකයි ඔයාවයි ගන්නකො. ඔයාගේ යාළුවෙකුට පුළුවන් දෙයක් ඔයාට බෑ. හැබැයි ඔයාට පුළුවන් ඒ කියන්නේ ඒ දේ හොඳටම කරන්න පුළුවන් දෙයක් ඔයාලගේ යාළුවන්ට බෑ. ඒකෙන් අදහස් වෙන්නේ අපි හැමෝම විශේෂයි. හැබැයි අපිට වැරදුන තැන තමයි මං ආපහු අරක නැවත බද්ධ කරනවා. Taman නොදන්න දෙයක් කරලා සල්ලි හම්බ කරන්න යන හින්දා තමයි ගොඩක් වෙලාවට ගොඩක් මිනිස්සු ජීවිතේ පසුගාමී වෙන්නේ සහ පසුතැවිලි වෙන්නේ. මාගේ වටිනාකමක් තියනවද නැද්ද කියලා මම දන්නේ නැහැ කියලා. ඔයා ඒක කල්පනා කරනවා කියන්නේ ඔයා තාම ඒකට පියවර ගත්තේ නැහැ කියන එකනේ. ඒකට කරන්න තියෙන එකම දේ තමයි සෝෂල් මීඩියා භාවිතා කරන්න. ඒ වගේම හැම දෙයක්ම හරියනකන් ඉන්න අවශ්‍ය නැහැ. ඔයාට තියෙන විදිහට පටන් අරගෙන ඔයාට මේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. ඔයා කොච්චර කල්පනා කරත්, ඔයා කොච්චර කිව්වත්, ඔයා කොච්චර අනිත් අයත් එක්කලා කතා කරත්, ඔයා පියවර ගන්නකම්ම ඔයාගේ ජීවිතය වෙනස් වෙන්නේ නැහැ. මෙතන තමයි සැඟවුන රහස තියෙන්නේ.